දැන් මේ මාස 6ක් ගත වෙච්ච පාලනය එහෙම නැත්නම් මාස 4ක ආණ්ඩුව මේකෙන් මයිල් ගහක්වත් හොල්ලන්න පුළුවන් කියලා හිතනවා නම් මං කියන්නේ පට්ට ගොන් දේශපාලනිකව. දැන් එනවා පළාත් පාලන ඡන්දේ නේද? මෙතන ඇති අපේක්ෂකයෝ හරිද? මේ පළාත් පාලන ඡන්දෙන් මොකද්ද? ජාතික ජන බලවේගයේ හොල්ලන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් පරද්දන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒවා පට්ට අදේශපාලනික නේ පට්ට අදේශපාලනික ගොන් තකතිරු එහෙම හිතන්නේ. මම මේ දේශපාලන අර්ථයෙන් කියන්නේ. මේ වටපිටාව එක්ක බෑ. හොරකම වංචාව දූෂණය කියන දේශපාලනයේ තියෙන ප්‍රධානම අපේ රටට මේ වෙච්ච නැස්පැත්තියට මුල වෙච්ච කාරණේ ආණ්ඩුව විපක්ෂ නෙමෙයි. ආණ්ඩුව 100%ක් නවත්තලා දිනනවා නම් එවැනි ධනාත්මක දේවල් දිනපතා ආණ්ඩුව පැත්තෙන් සමාජයට එනකොට කවුරු හරි හිතනවා කියන්නකෝ. අපි තුමු නිකන් නෑ ගහලා වට්ටනවා. වැඩ වර්ජනය කරලා දෙනවා වැඩක්. පුළුවන්ද? එහෙම හිතන් ඉන්න අයට මම මේ කියන්නේ බෑ. හිතන් ඉන්නවනම් ඒගොල්ලන්ට අපි කියනවා ඉතිහාසයෙන් ඉගෙන ගන්න අපි ඉගෙනගෙන දින්නේ. එහෙම බෑ. ඒ කියන්නේ තව අර්ථකින් කිව්ව මොකද්ද? පළාත් පාලන ඡන්දේ අපි ඉහළින්ම ජයග්‍රහණය කරනවා. හරි. ඉතින් 71 අපිට වැදගත් වෙන්නේ අර ඒ සහෝදරු මර්ධනය කරද්දි තිබුණු ධෛර්යය, කැපවීම, අර නොපසුබස්නා වීරිය, නැවත මේක ආරම්භ කරන්න තිබුණු ශක්තිය, ධෛර්යය. ඒවා තමයි අපිට එකතු කරගන්න තියෙන දේ. අයි ලෙනින් සහෝදරයා කියලා තියෙනවා සමාජයේ අපේ පන්තියේ විතරක් නෙමෙයි අපේ පන්තියේ නොවන කොටස් ඇතුළු සමාජයේ සාතිශය බහුතරයකගේ සෙල්ලන්නේ සාතිශය බහුතරයකගේ ඒ කියන්නේ අති විශාල බහුතරයකගේ කැමැත්ත නැතුව කරන්න පුළුවන් සමාජවාදයක් නැහැ සමාජ පරිවර්තනයක් නැහැ සමාජයේ සාතිශය බහුතරයකගේ කැමැත්ත 71 එහෙම තියනවාද 88 89 එහෙම තියනවාද සමාජයේ සාතිශය බහුතරයකගේ කැමැත්ත එහෙම නැහැ දැන් මොකද කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ජාතික ජන බලවේගයත් එක්ක සමාජයේ සාතිශය බහුතරයකගේ කැමැත්ත තියනවාද තියෙනවනේ එහෙනම් සමාජ පරිවර්තනයක් සමාජ විප්ලවයක් කරන්න බැරිද පුළුවන් දැන් තමයි පුළුවන් එහෙනම් තමයි දැන් කරන්නේ එහෙනම් තමයි දැන් කරමින් තියෙන්නේ හැබැයි විදිය වෙනස්